ජීවමාන යේසුස් වහන්සේගේ නාමෙන් ඔබට සුබ දවසක්. හිතෝපදේශ 10 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය. වචනය බහුල වූ කල වරද හිඟ නැත. එහෙත් තමාගේ තොල් ආණ්ඩු කරගන්නා නුවණ ඇති කෙනෙක්ය. ඔබ බොහෝ වචන කතා කරන කෙනෙක් නම් ඔබ නොදැනුවත්වම තව කෙනෙක්ගේ වචන තුලින් හිත රිදවීම වෙන්න පුළුවන්. තව කෙනෙක් කනස්සල්ලටපත් වෙන්න පුළුවන්. එතකොට තව කෙනෙක් ඒක දුකටපත් වෙන්න පුළුවන්. තව කෙනෙක් ඔබ ගැන වැරදි ආකාරයෙන් දකින්න හිතන්න පුළුවන්. ඉතින් ඒකයි වචනය අපි අපේ කතා කිරීම වචනය අඩු කරගෙන අහුම්කන් දීමට ඔබ මා වැඩියෙන් පුරුදු වුණොත් ඔබ ඥානවන්තෙක් නුවණ ඇති කෙනෙක් විදියට අන් මනුෂ්‍යෝ දකින්ට යනවා. ඒකයි ස්වාමීන් වහන්සේගේ වචනේ ඔබට මට කතා කරන්නේ මේ වචන බහුල වෙන කල වරද හිඟයක් වෙන්න යන්නේ. මොකද ඔබ මා වචන වැඩියෙන් කතා කරන කෙනෙක් නම් නොකඩවා කතා කරනවා නම් ඒකට නැවතීමක් නැතුව කතා කරනවා නම් අනිත් කෙනා දෙන කතාවට සවන් දීමක් නැතුව එයාව පෙරලා එයාව පසු කරගෙන එයාව යටපත් කරගෙන ඔබගේ තීන දේ ප්‍රකාශ කරමින් දිගටම ගමන් කරන්න ඔබ උත්සාහ දරනවා නම් ඔබ නොදැනුවත්වම වරදටපත් වෙන්න යනවා. ඔබ හිතලා බලන්න ඔබ වැඩියෙන් කතා කරන කෙනෙක්ද ඔබ අඩුවෙන් කතා කරන කෙනෙක්ද ඔබ වැඩියෙන් සවන් දීලා අවශ්‍ය දේ පමණක් කතා කරන කෙනෙක්ද කියන එක ඔබ කල්පනා කරලා අපේ දුර්වලතාවයක් මේ තුල ඇතිනම් ස්වාමින් වහන්සේ ඔබට මඟ පෙන්වනවා. එය හදාගෙන තවත් කෙනෙකුට ආශිර්වාදයක් වෙන විදියට ගමන් කරන්න. ජේසු පීඨයි ඔබට සුබ දවසක්.